අම්මෝ පොල් ගෙඩියක්. පුදුම වාසනාවක් තමයි මගේ තියෙන්නේ. නූලෙන් ගිය ඔළුව ගායි. වාසනාවල්ලියා වෙන්නෝ මචං මොකද බං මේ හොස්පිටල් එකේ ඉඳන් එනකම් මචං. ඒ මොකද ඔබ කියන්නේ මචං පුදුම වාසනාවක් මචං මට තියෙන්නේ. සමින්දත් එක්කම මචං මං ඊයේ ගියා බයික් එකේ. එනකොට මේක බයික් එකේ බ්‍රේක් නැතුව ගියා කියන්කො. ඊළ මචං ගහක වදින්න ගියා මචං ළඟින් ගියා මචං පුදුම වාසනාවක් තියෙනවා. කොහොම හරි බේරගෙන මචං ගියා ටිපර් එකේ ඩෝන් ගාලා. කොහෙද යකෝ වාසනාවක් තියෙන ටිපර් එකක් වැදුනා නම් ටිපර් එක වැදිලා මේ මගේ අත පේනවා නෙමෙයි චුට්ටයි මෙහෙම උනේ. මට නම් මේ වුණා කමන්නේ කියලා ජමින්දා. හීරීමක්වත් නෑ බං නියම වාසනාවන්තයි මචං. ඒක නම් වෙලාවයි. පුදුම වාසනාවක් තිබෙ දෙන්නට උඹ. ඒක නේ මචං. හැන්දෑ වරේ මලගෙද? කාගෙද? ජමින්දාගේ බං. මොන? ඊයේ අපිලා මැරුණේ මචං. තොත් එක ගියපු ජමින්ද? මැරුණා. පට්ට වාසනාවන්තයි බං මිනිහේ හීරීමක්වත් නෑ කියහන්. ඒකට අපි මේ එල්ලගෙන මේ. යකෝ මැරුණා කොහෙද පුරේගේ වාසනාවක් තියෙන්නේ? යකෝ මිනිහේ නියමෙට දිනනවා. මිනිහා නියමෙට තිබිලා තන කණ්ඩට පුරෝ. යන්න පාරයක්. අනේ ජනකයාගේ පොයිය විතරයි. ඉතින් නයිහවක්. නයිහවක් යකෝ ලං වෙන්න එපා. ණය වුණත් ළඟ ඉන්න පුළුවන්. පොඩි තඩි මොකක් බං? මචං ඇයි මොකද කියසේ? ඒ නයිහවක් යකෝ. වාසනාව බං. වාසනාව කොහෙද යකෝ? ණය ළඟ හිටියොත් එහෙම. ඉතින් මම බලන්න. උඹලගේ වාසනාව බං. යකෝ නයි හැවක් නෙවෙයි. නයාම යකෝ. මුංගේ වාසනාව චූටි නයි. බෑබා. මොකද කක්ක බරයි ඉන්ට මේඩුවේ වටුව එකක් කුණු කරහන්කෝ හොඳයි අම්මේ. ඉතින් උඹ කතා නොනගත කාලය උදා වුණා. දැන් සියලුම වැඩ අතහරින්න. නොනගතේ නේද? නොනගතේ. උයේ නැකතේ යපුවා. හරි. වැඩ අතෑරියා. දැන් අපි නොනගතේට මොකද කරන්නේ? නොනගත වෙලාවේ. නොනගතේට පුරුද්ද උදාවීමට තවත් ස්වල්ප මොහොතක් පමණක් තිබෙන මේ වෙලාවේ ඔබතුමාට මොනවද ලාංකීය ජනතාවට දැනුම් දෙන්න තියෙන්නේ? මාත්‍යති කියන්න මාත්‍යෝ සිතන්ගේ පැතුම් මිතුවේ මුවගේ සිනාවැහි සිතිදක්ක පිරි අවුරුදු සිරිවේ උත්තර මත කියන්ති. අලුත් අවුරුදු උදාවීමට තවත් තප්පර 31යි. දැන් ළඟයි. දා මේ ඒයි නැගිටිනවා පත්තු කරනවා. පත්තු කරනවා. රත්‍ර ගෑරු බීඩිය පත්තු ගන්න ගිනිබ්බල ළඟට ගෙනල්ලා දෙනවා. කවුරුත් කරපු නැති දෙයක් කරන්න ඕනේ කල්පනා වෙන්න. ඔය මගුලන් නෙමෙයි මිනිස්සු පත්තු කරන්න කිව්වේ. රතිඤ්ඤා පත්තු කරන්න කිව්වේ. මුන් බීලා මෙතන. පුතේ මේ රතිඤ්ඤා පත්තු කරනවකෝ. මැටි පාගලා ගඩොල් කපලා ගඩොල් වැකියුම් කරලා රුසියාවේ කුකුල් කූඩු හදන්න යවනවා. කවුරුත් කරලා නෑ. ඔය වීපුවම කවුරුත් කරන දෙයක් කරන්නද? ආහාර අනුභවය නැකත උදා වුණා. ඔය වැඩ නියමෙටම කෙල්ලේ කව පද පොල දක්කට මතකුණානේ පොඩ්ඩක් හිතින් දැන් කවුරුන් කෙල්ලේ පද පොල කන්න කලින් ප්‍රෙෂර් පෙත්ත වල දිනා පොඩ්ඩක් හිතින් හරි කාටක කියලා දුන්නා විතර ගහගෙන පටන් ගන්නවා. බලලා මෙතන ගහ ගන්න කලින් ගහ ගන්නේ වගේ ආරක්ෂා වෙන්න ඉගෙන ගන්න ඕනේ. මුලින්ම ගාඩ් පුරුදු වෙන්න ඕනේ. කිස්ලි නේද? අමුරු මේ පාර බ්ලූස් නේද? හරි රිපෝට් එකකින් පොඩි. මේ කවුද අර කරාටි පන්ති ගියා කිව්ව කලින්? උඹ මේ මුන්ට ගාට්ටි කියලා දීපන්. කටි කියලා දීපන්.
තුමාවෝ හොම්බාවෝ මේ උපාලි අයියා හැම වෙලේම කෝල් ගන්න එපා 3000 දෙන්නම්. ඒක හැම වෙලේම කෝල් ගන්න විකාර කරන්නේ. දෙන්නම් ඕයි. හරි කියලා දුන්නා. හරි මෙයා ගාට්ටි කියලා දුන්නා. ඔයාලට තේරෙන්නේ නැතිනේ උදේ තේරෙන්නේ නැතිනේ. මේ වනසගෙන මුකුත් තේරුන්නේ නැහැ සෙන්සේ. තේරුන්නේ නැහැ සෙන්සේ. කම්සෙල්ට කියලා දුන්නේ නැද්ද? නැවත කියලා දෙනවා ගාට්ටික. නැවත කියලා දෙනවා. මං එමුද කිව්වා දැන් නම් නිසා වන්නේ කල්කේනා මෙහෙක් කියන්නේ කියලා කිව්වා අය පල්ලා මෙහෙක් කියන්නේ කියලා කිව්වා මොකද තේරෙන්නේ කියලා කිව්වා තේරෙන්නේ කිව්වා තේරෙන්නේ කිසිම දෙයක් තේරෙන්නේ මට තේරෙන්නේ නැහැ නේ කියන මකුල. මම මේ වෙලාවට තමයි මට නිල බලලා ගහගෙන මැරෙන්න හිතෙන්නේ. ඉතින් ගහන්න මැන්නෝ යනවා පොලිමට. අපි දැන් බලමු පපුවට. පපුවට කොහොමද අපි පංච් එකක් දෙන්නේ කියලා අපි බලමු. හරිද? මේ අත එන්න ඕනේ මේ ඇඟ ළඟින් තමයි එන්න ඕනේ. මේ විදියට ගත්තා. හිච් හේ නි නේ සල් සල් සේ සේ මොකාගේද 아무තු පංච් එකක් තියෙන්නේ. හිච් නි එන්නකෝ. ඔය මැද පුතා එන්න. සායිරුවන්ට පොල්ලකින් යන්න වගේ නේ. මා පුතා සීරෙන් ඉන්න බන්න මා පුතා. දැන් පහසෙන් ඉන්න බන්න මා පුතා. වෙනසක් නෑ. වෙනසක් නෑ. ඔබ මොකටද කරාටි පන්ති ආවේ කියපන් මට. මේ ගමේ හතුරු ඉන්නවනේ හතුරු උන්ට උනාරුන්ට උන්ට ගන්න ඕනේ ඒක ආත්මාස්තර තමයි ජෙන්චි ගාවට ආවේ. තොට ගහන්න නැහැ යකෝ එකේ. පණ දින සත්වෙක් තොට ගහන්න නැහැ. මේ මුට ගහන්න හිතනවාද කියපන් මට. මේ මොන සෙප්පදේ තමයි අන්නන්නේట్లా හිතම් මල්ලි අද ගහ ගන්න කලින් අංගර පැත්තේ වෙලා පොඩක් වාඩිලා බලාගෙන හිටපන්. අම්මා පවා මට අරුට ගහන්න හිතෙනවා. අගේ මොල් නෝනිය. උඹ ඉතින් ගැවුවොත් ඔය එකට තාපා අනේ නිකන් ඉදා. මේ සෙන්ජි ටිකක් කලින් වැඩ කරන්න බලන්න මොකද මේ මට නැටුම් පන්ති යන්න තියෙනවා ඒක මේ වෙලාවට තමයි මට නිල බලලා ගහගෙන මැරෙන්න හිතේ. හොඳයි. පරක් වෙන්න ලේට් වෙන හින්දා අපි ආයෙ පන්තිය පටන් ගමු. දැන් අපි බලමු හිසට පහරක් කෙල්ල වෙනකොට සහ පහළට පහරක් කෙල්ල වෙනකොට කොහොමද ආරස්සා වෙන්නේ කියලා. හිසට පහරක් කෙල්ල වෙනකොට මෙහෙම. පහළට පහරක් කෙල්ල වෙනකොට මෙහෙම. හිසට ගහනකොට කොහොමද මෙහෙම. පහළට ගහනකොට කොහොමද? හරි. දැන් එක එක අවරෙමු. හරි. එක එක අවරෙමු. Yamai, palha, ilegal. Vai, yamai, palha. Yo to gaatti ke vera theater idenne. Palha, ilegal. Yako toge me wanne tota gahanne. මේ පන්දි යවන්න කොහොමද පිටිකරුවන්ගෙන් ආරක්ෂා වෙන්නේ? ඕරා කියලා හොඳ ප්‍රශ්නයක්. ඇත්තෙන්ම සවුත් අප්‍රිකන් බැට්මන්ලා ගන්නකොට අපි මුලින්ම ආරක්ෂා වෙන්න ඕනේ බැට්මන් අපි කතා කරමු රැවුලා. එහෙම හරි නෑ නේද මේ රැවුලා කියලා කතා කරන එක එහෙම කීයකට දැන් මේ මනුස්සයා මේක බලන් දෙන්නේ නෑ. අනික මේ මනුස්සයා සිංහල දන්නෙත් නෑ. ඒක විකාරණකයක්. ඊළඟ ක්‍රීඩකයා තමයි අපි අරසෙන් ඉන්න අපේ බෝලස්ලා කොණ්ඩම්. කොණ්ඩම් කොණ්ඩම් ඩිකෝ. කොණ්ඩම් ඩිකෝ නෙමෙයි කොණ්ඩම් ඩිකෝ. හරි ඩිකෝ. ඔව්. ඊළඟට අපි තෙවණු අරසෙන් ඉන්න ඕන අපි fuck two places. ඔව් කිඩාලෝලි හිත මිතුරුනේ මේ ඩයිස් මහත්තයා කෙටියෙන් අපි කෙටියෙන් කියන්නේ දකුණු අප්‍රිකා මුල් පෙළ පිටිකරුවන්ගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගොඩක් පරිස්සම් වෙන්න ඕනි කියලා තමයි ඔබතුමා ඔබතුමා කියන කාරණාව අපිට පැහැදිලි. එතකොට මේ ප්‍රබල දකුණු අප්‍රිකා පිටිකරුවන්ගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ආරක්ෂා වෙනවා වගේම දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා පිටිකරුවන් කොහොමද ආරක්ෂා වෙන්න ඕන? අවුරාචි අපි සවුත් අප්‍රිකන් බෝලර්ස්ලා ගැන ගන්නකොට අපි මුලින්ම ඒ කියන්නේ මුලින්ම බරක් දෙන්න ඕනේ බෝලර්ස් තමයි කාගේද රාබඩා. ඔව් කියන්නේ කාගේද? නෑ බෝලර්ස්ගේ නම කාගේද රාබඩා. කගිසෝ රබාඩා පන්දු යවන්නගෙන් අපි ආරක්ෂා වෙන්න ඕන. හරි දෙවනු. දෙවම කතා පුළුවන් දෙවන බෝලර්ස් තමයි
නිලි. කවුද? නිලි. ඔබතුමා කියන පන්දියවන්න ගැන අපි දන්නවා. අපි ප්‍රේක්ෂක ජනතාව ඔක්කොම දන්නවා. ඒ පන්දියවන්නාගෙනුත් අපි ආරක්ෂා වෙනවා ශ්‍රී ලංකා පිටිකරුවන් ආරක්ෂා වෙනවා. right තෙවණු අපි අරසෙන් බෝලස් තමයි පොලිලුකෝ ආයෝ. කවුද? පොලිලුකෝ ආයෝ. මේ පුලේ ආයෝ තමයි පන්දියවන්නාගේ නම ඇත්තටම. අපි මේ පන්දියවන්නාගෙනුත් ආරක්ෂා වෙනවා. මේ රචර මේ ඒකත් වැරදි නේද රචර? ඒ නම් වැරදිද? හරි. ඉවරයි. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. අපි දැන් සූදානම් වන්නේ ඔබ තවත් විශේෂාංගයක් කරා රැගෙන යාමටයි. මල්ලි අපේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න යන්න. ඒ මොකද? අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එකපාර ඇවිදී කඩලා ගියානේ. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එහෙම වෙන ගියක් නෑ. ඒක තමයි පුතා රටේ ඉඳලා ඒ වොෂින් මැෂින් එක මන්න. මොකද්ද උනේ කියලා කියන්නේ? මොකද්ද උනේ කියන්නේ? මුලින්ම රෙදි ටික අරගෙන මල්ලි මම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට ඔය දැන් කොහොදන්න අර අනම්මන සබන් කුඩු ඒ ටිකත් අරගෙන දැම්මා වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට දැන් මල්ලි ඔක හොඳට කුණියන්න එපේ. එහෙනම් වෙනද රෙදි ගලේ ගහන ගලත් අරගෙන දැම්මා ඇතුළට. දාලා ස්විච් එක ගෝ විතර එකපාරට බල්ල කරනවා. ඔක්කේ ගියානේ මල්ලි. ඔක්කේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන ඉතින් වැරදි. වැරදිද මං කරලා තියෙන්නේ? ඔයා රෙදි ටිකක් දැම්මා. රෙදි ටික දැම්මා. ඊට පස්සේ සබන් කුඩු ටිකක් දැම්මා. ඒ ටිකක් දැම්මා. හොඳට හේදෙන්න ඕනි කියලා ගලක් දැම්මා. ඉතින් ගලක් දැම්මනේ ඉතින් ඇතුළට. හැබැයි ඇතුලේ රෙදි හොදන්න කවුරු හරි ඉන්න එපේ. කවුද වෙන්දා රෙදි හොදන්නේ ගෙදර? නෝනා තමයි හොදන්නේ. ගල දාපු ගමන්ම නෝනක් දාන්න ඕනේ. අඩේ නෝනක් දාන්නද ඇතුළට? නෝනක් දාන්න. රෙදි හොදන්න. ඒ තිතුණා හැබැයි. නෝනාව දාලා බලලා වෙච්ච දෙයක් කියන්න. කියන්න අනිවාර්යයි. යන්නේ.